හැමෝටම. ඔන්න ඉතින් මේ අපි අලුත් අවුරුද්ද දවසේ ඉතින් අපි උදේ පාන්දර ලිපගිනි මොලවලා ලිප් බැඳ ලිපගිනි මොලවලා අපි කිරි ඉතුරුවා ඒ වගේම ඇතුලේ කිරිපත් පිළියෙල කරගත්තා. අපි දෙන්නම කතා වුණා එළියේ අපේ පොඩි මළුවක් තියෙනවනේ එතන කිරි උතුරමු කියලා. මොකද එතන බිම මැටි බිමක් තියෙන්නේ. ඉතින් ඒ නිසා එතන ගින්දර පත්තු කරන්න අවුලක් නැති නිසා අපි දෙන්න එතන තමයි කිරි උතුරුවේ. ඉතින් ඔන්න ඊට පස්සේ මේ වැඩ ඇල්ලීමේ චාරිත්‍රය කරනවා. හරි පුතේ. හරි. දැන් ලියා කරන්න. මාත් ඉතින් වැඩ ඇල්ලුවා. එයත් එක්කම එයාගේ වැඩම තමයි මමත්. පුතාට නර්සරි එකේ අවුරුදු උත්සවයේදී ඒව චාරිත්‍ර ඔක්කොම කරානේ. ඉතින් ඒ නිසා එයාට ඒව ගැන දැන් අවබෝධයක් තියෙනවා. වෙන අවුරුදු වල අවබෝධයක් නැති වුණාට ඒ නිසා එයත් එක්ක අපි දැන් බලන්න මේ සමාන රූපත් පුළුවන් පුතා ලියා කරන්න. තමයි සමාන සූදානම් කළේ. හරියටත් හරි. බලන්න හොයලා යා කරන්න. හරියටත් හරි. හොඳට බලන්න. ආස්මි යා කරන්න. මම ඉතින් මේ වැඩ අල්ලලා ඉන්නේ. කෙවුම් බලන්න මේ තියෙනවා. මේක තියෙනවා පුතා. ඒක යා කරලා තියෙනවා. නෝ මෙතෙන් දෙන්න පුතා. very good. මේක යා කරලා කොකිස්සුත් යා කරලා ඔක්කොම යා කරලා. very good. අයින්ද දැන් කෑම කන්න පුතාට. නැකතර කෑම කන්න ඉන්න. ඔන්න ඉතින් ආහාර අනුභවයේ චාරිත්‍රය පුතා දැන් ඉතින් හැමදේම ප්‍රශ්න කරන නිසා හැම කැවිලි જાතියකින්ම වගේ පොඩ්ඩ හරි ගෙනාව. ඇත්තටම අවුරුදු සමරන්න හිටපු අවුරුද්දක් නෙවෙයි. අම්මත් අසනීපෙන් නිසා අවුරුද්දක් සමරනවා හිතුවේ නැහැ එහෙම. ඉතින් ඒත් පුතාට ඕන නිසා තමයි ගෙදර නම් කැවුම් මුකුත් හැදුවේ නැහැ. මම කේක් විතරයි හැදුවේ ගෙදර. ඉතින් පුතාටත් ඕන වුණා අපටත් කවන්න. ඉතින් යාට ඒ ඔක්කොම නර්සරි එකේ චාරිත්‍ර වාරිත්‍ර කරානේ. ඉතින් ඒ නිසා ඉතින් පුතත් එක්ක ගනුදෙනුත් කළා. ඉතින් ඇත්තටම හරිම සතුටු දවසක් වුණා. ඉතින් පුතා නිසා තමයි මේ හැමදේම සූදානම් කළේ. මොකද දැන් එයා මේව හැමදේම හොඳ අවබෝධයෙන් තමයි මේ චාරිත්‍ර වාරිත්‍රත් කරන්නේ. ඇයි එහෙම කරන්නේ? මොකද එහෙම වෙන්නේ? ඒ වගේ ඒවා ඉතින් ප්‍රශ්න කර තමයි එයා මේ චාරිත්‍ර වාරිත්‍ර වලට අපිත් එක්ක එකතුනේ. ඉතින් ඒ නිසා අපට සතුටුයි යා මේ වගේ යම් දෙයක් කරනවා නම් ඒකනේ අපිට වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මම ගනුදෙනු චාරිත්‍රය කරා. ලින්දත් එක්ක කරන්න විදියක් තිබුණ නැති නිසා අපේ ටැප් ලයින් එකේ ඩිරෙක්ට් ලයින් එකෙන් වතුර බෝතලයක් ගත්තා. ඒක මම හිතාගෙන ඉන්නේ මහියංගන රජමහ විහාරයේ බෝධීන් වහන්සේ දෝවනය කරන්න අරගෙන යන්නම් කියලා. ඉතින් උදේම චාරිත්‍ර වාරිත්‍ර ටිකත් අපි හැමදේම කළා. ඉතින් ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න.